හෙලෝ හැමෝටම දත්වය පිළිගන්නවා තේජාන් ටෙක් ෂෝ වලින් ගෙන උත්තර වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අරන් දෙන වීඩියෝ එක මොකද්ද කිව්වොත් එම අද අරන් දෙන්නේ ස්මාර්ට්ෆෝන් යූස් කරන කට්ටියගේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකෙන් උත්තර බ්ලූ ලයිට් එක ෆිල්ටර් කරගන්න පුළුවන් සුපර්ම ඇප්ලිකේෂන් එකක්. ඉතින් මේක හරියට ඔය ඇස් වලට දාන ගාඩ් එකක් වගේ මම හිතන්නවල දැන්වත් බ්ලූ ලයිට් එක මොකද්ද කියලා සහ බ්ලූ ලයිට් එක වගේ ඇස් වලට හානිය ගැන දන්න ඇති. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරියාලුනේ මුලින්ම ඇප්ලිකේෂන් එක වලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් අන්න ඒකට ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Play Store ඇප්ලිකේෂන් එකට ගන්න. ඊළඟ මේ සර්ච් බාර් එකට ගිහලා සර්ච් කරගන්න ඕනේ blue light filter කියලා. හරි මෙන්න විදිහට සර්ච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේකේ අයිකන් එකක් එක්ක මෙන්න ඇප් එක වල බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම දැන් මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන මම දැන් මේක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මුලින්ම ඔයාලා මේක ඇප් එකට යද්දි මේ ඉන්ටර්ෆේස් එක මේ බලා ගන්න පුළුවන් එන්නේ. ඔයාලා මෙන්න මේ ටික ස්වයිප් කරලා මේ කතරේ ක්ලික් කරලා ක්ලෝස් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලා මෙන්න මේ access field වල permission එක ඉල්ලනවා. ඔයාලා අන්නේ access field permission එකත් allow කරන්න ඕනේ. මෙන්න allow බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ setting වලින් ඔයාලගේ access field එක ගැන තීරුවට ඒ කොටසට යනවා. ඊට පස්සේ ඔයාලා අන්නේ access field එකේ පොඩ්ඩක් පල්ලෙහාට ගියාම ඔයාලට මෙන්න මේ app එක බලා ගන්න light field කියලා ඔයාලා මේ off වෙලා තියෙන ටික එක on කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ allow දෙන්න දුන්නාට පස්සේ access field permission allow වෙලා තියෙන්නේ. හරි. දැන් මෙතන ඔයාලට මෙන්න මේ got it කියන බටන් එක ක්ලික් කරන්න වෙනවා. අන්න ක්ලික් කරාට පස්සේ දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ power button එක මෙන්න වෙලා තියෙනවා. ඔයාලා අන්නේ power button එක වෙලා ඉවරනාට පස්සේ මේක කට් කරගන්න. හරි. දැන් මේ enable notification කියලා එකක් තියෙනවා. අන්න එකත් enable now කරගන්න. හරි. දැන් ඔයාලගේ app එකේ සාමාන්‍ය මූලික settings ටික සේරම හදලා ඉවරයි. හරි දැන් මම මේ app එක පාවිච්චි කරන විදිහ සහ මේ options වල පොඩි විස්තරයක් කරන්න. මුලින්ම යන්න මේ intensity කියන option එකට. මේ intensity කියන option එකෙන් වෙන්නේ මේ blue light filter කරන effect එකේ තද බව පාලනය කරන එක. ඒ කියන්නේ මේ intensity කියන උපරිමයටම දැම්මොත් එහෙම මේ blue light filtering effect එක තදටම උපරිමයටම වැටෙනවා. මේක බිඳුවටම දැම්මොත් එහෙම effect එකක් නෑ. සාමාන්‍ය brightness level එකම තමයි පින්නන්නේ. සාමාන්‍ය brightness level එක කියන්නේ මේ app එක අපි දැම්මත් එකයි නැත්ත් එකයි මේ intensity කියන බිඳුවට දැම්මොත් එහෙම මේක ටික වැඩි කරන්න එහෙම මෙන්න මේක මේ තියෙන කලර් ගතිය පොඩ්ඩ අඩු වෙලා දුඹුරු පාට හුරු පැහැයක් තමයි ඔයාලගේ ස්ක්‍රීන් එකට ලැබෙන්නේ. ඒකෝට මම රෙකමන්ඩ් කරන්නේ මේක උපරිමයටම දාන්න කියලා හැමෝටම තමයි මගේ ෆෝන් එක පොඩ්ඩ යූස් කරන්න තමයි තේරෙයි. මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් මේ 50 30 අන්න වගේ ලෙවල් එක තියාගන්න. සාමාන්‍යයෙන් අපිලේ වගේ අවුලක් නැහැ. අන්න වගේ ලෙවල් එකේ මේක තියාගන්න. හරි ඊට පස්සේ මම යන්නම් මෙන්න මේ ස්ක්‍රීන් ඩිම් කියන එකට. ස්ක්‍රීන් ඩිම් කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ බ්‍රයිට්නස් ලෙවල් එක අඩු කරගන්න පුළුවන් තව ඔප්ෂන් එකක්. මම ඒක ගොඩක් හොඳට පැහැදිලි කරන්න මේ ඉන්ටෙන්සිටි කියන ඔප්ෂන් එක බිඳුවට දාගෙන ඉන්නවා. හරි දැන් මම මෙන්න මේ ෆෝන් එකේ බ්‍රයිට්නස් ලෙවල් එකක් උපරිමයටම දාගන්නවා. මෙන්න මේක ලෙවල් එකට මම දාගන්නම්කෝ. හරි දැන් මේ ස්ක්‍රීන් ඩිම් කියන ඔප්ෂන් එක මෙන්න මෙහෙමයි. දැන් මේ ස්ක්‍රීන් ඩිම් කියන ඔප්ෂන් එක කිසිම වෙලාවක මේ නොටිෆිකේෂන් බාර් එකේ අපිට ෆෝන් එකේ ඩිෆෝල්ට් වෙන screen brightness level option එකට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ screen dim option එක සම්පූර්ණයෙන්ම app එකේ ඇතුලේ වෙනම තමයි ඒක වැඩ කරන්නේ. ඒ කියන්නේ screen dim එක අපි උපරිමයටම දැම්මොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඇහැට ගොඩක්ම පහසු විදිහට මේ අර එළිය සෑහෙන හොඳ විදිහට මේකෙන් පාලනය වෙලා තියෙනවා. මේක අඩු කරොත් එහෙම ඒ කියන්නේ මේක බිඳුවරම දැම්මොත් එහෙම ආය අර මේක එක නෑ වගේ තමයි. ඉතින් effect එකක් නෑ. නමුත් මේක උපරිමයටම දැම්මොත් එහෙම සාමාන්‍ය ඇහැට ගොඩක්ම පහසු හොඳ එළියක් හම්බ වෙනවා. ඒ කියන්නේ හිතන්න මෙහෙම දැන් මේ ෆෝන් එකේ සාමාන්‍ය brightness level එක මේ විදිහට අඩු කරොත් එහෙනම් ෆෝන් එකේ කිසිම දෙයක් පේන්න දුවනවානේ. හැබැයි මේකෙන් වෙන්නේ අන්න ඒක නෙමෙයි. සාමාන්‍ය එළිය තියලා ඒක අර මේ වැඩි එළිය පොඩ්ඩක් ඩීම් කරනවා. මේක සාමාන්‍යයෙන් වෙන්නේ අර අඳුරු කරන එකම නෙමෙයි. අර වැඩි එළිය පොඩ්ඩක් අයින් කරලා දාන එක. මේක වැඩි කරොත් එහෙම අර ගොඩක් වෙපා. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් කලර් ටෙම්පරේචර් කියන මේ ඔප්ෂන් එක ගැන. මම දැන් මේක ඉන්ටෙන්සිටි එක සාමාන්‍යයෙන් 50ට වගේ දාගන්නම්. දාගත්තට පස්සේ මෙන්න මේක බලන්න මේ moods කිහිපයක්ම තියෙනවා. මම මෙන්න එකකට ගිහිල්ලා පෙන්නන්නම්. එකකට ගිහිල්ලා මම මේ ඉන්ටෙන්සිටි උපරිමයටම දාන්නම්කෝ. දැන් හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ moods වල තියෙන වෙනස. අන්න ඒවත් ඔයාලට යම් මෙන්න පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. මම ඔයාලට ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ. මම මේ හැම ඔප්ෂන් එකක්ම try කරලා නැහැ. මම මෙන්න මේ default වෙන ඔප්ෂන් එක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ app එකෙන් වැඩ කරන්නේ සහ මේ app එකේ options ගැන පොඩි විස්තරයක් මම ඔයාලට කිව්වා.
ඒ වගේම ඉතින් ඔයාලට පුළුවන් මේ app එක පොඩ්ඩක් install කරගෙන මේක පොඩ්ඩක් පතපත ගාලා බලන්න. කිසිම දැනුමක් ඕන වෙන්නේ නැහැ. ඔයාලට මේක හොයාගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔක තමයි application එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අපෝ like කරන්න, subscribe කරන්න, share කරන්න. ඉතින් ඉස්සරහට ඕන වීඩියෝ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි නම් තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් මට හම්බ වෙන්නක්. මේ තේජාන් ටෙක් ෂෝ